මේ පේන්නේ නෑනේ. හරි ඉවරයි. හෙලෝ ගයිස් ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ නුවරඑළියට අලුත් vlog එක. ඉතින් කට්ටියම වෙලා ඉන්න අපේ පවුලේ සෙට් එක මේ. ඉතින් නුවරඑළියට ඇවිල්ලා තින්න අපි බලමු vlog එක ඉස්සරහට මොනවද ඉන්නේ කියලා. දැන් අපි ඉන්නේ නානුවේ. ඉතින් මෙතනින් පස්සේ අපි නුවරඑළියට වාහනයක් කරන් ටික දුරක් යන්න ඕනේ. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ. ඕ බඩ මොකද හිතන්නේ ගමන ගැන? හරිම සාර්ථකයි. හරිම සාර්ථකයි. මේ යන්නේ YouTube එකට දාලා. හතන්දර ලෑස්ති වෙන්න බා. දාලා කට් කරන්නේ නැහැ මේක. අපි ෆොටෝ එකක් ගමු. අපි නානුවේ ෆොටෝ එකක් ගමු. සිදුවක් කරනවා. ඔයාලට මොකද හිතෙන්නේ? මොකද හිතෙන්නේ? දෙන්න මේක යන්නේ. හරි. මේ පොඩ්ඩක් බලන්න. මොකද හිතෙන්නේ ඔයාලට? නියමයි. උදේ 7 මාරේ ඉඳන් අපි මේ කෝච්චියට දැන් තමයි මේ නානුවේ යනවා වන්නකො. හෙලෝ ගයිස් ඉතින් අපි දැන් ඉන්නේ නානුවේ. ඉතින් අපි අදාව නුවරඑළියට. ඉතින් මේ මගේ vlog channel එක ඉතින් subscribe කරලා තියන්න අනිවාර්යෙන්. අපි දැන් ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. නුවරඑළිය යන්න පුළුවන් හැමදේම මම හැමදේම වීඩියෝ එක දානවා. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා vlog එක ඉස්සරහට set වෙලා ඉන්න. මේ වදකම. මලින් YouTube channel. Bye. දැන් අපි ටිකට් පෙන්නලා ස්ටේෂන් එකෙන් එළියට යන්නේ නානුව ස්ටේෂන් එකෙන්. ඉතින් අවුල කට්ටියත් එක්ක තමයි ඇවිල්ලා ඉන්නේ. Dex by Dila ගේ තියෙන ඔඩෝ විතරයි වෙන්නේ සීතලට. Dex by Dila. ආපු ගමන ගැන මොකද හිතන්නේ? ආපු ගමන ගැන මොකද හිතන්නේ? ඒ මොකද හිතන්නේ? ටික්ක මොකද හිතන්නේ? මේ ප්‍රශ්න වලට උත්තර දීලා ඇත්තේ ටික්ක මොකද හිතන්නේ? අපි දවස් දෙකකින් නම් තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔයාලා ඔරෝ පදානි දැන් ඉන්න අපි නම් කොළඹ දැන් ආවේ. දවස් දෙකකින් නම් ලෑස්ති වෙන්නේ. උදේ 8 අපි ආවා මේ කොළඹ රේල්වේ ස්ටේෂන් එකට. එතනින් කෝච්චිය කරලා දැන් තමයි ඉන්නේ. අපි දැන් නානුවේ ඉඳන් යන්නේ නුවරඑළියට. මේ බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. වෑන් එක ඇවිල්ලා තියෙන වෑන් එකේ තමයි යන්නේ බලමු ඉතින්. This is Granny. The purpose of coming to ආච්චි හා මෙයාට නුවරඑළිය පෙන්නන්න. That's the purpose. Hello, we are enjoying. Hi. හරි ඉතින් guys අන්න දිනවා අපි වෑන් එක. ට්‍රැක් හොඳට. අතු අපිට හරි. පිට පේනවා යන්නේ ඉතින් කහපුඩ ගෙඩියක් උඩ ගහක් අය. නෑ මේගොල්ලෝ නම් ඉතින් සැපයි ඉතින්. සැපක් නෑ මේ. අපි තමයි කොල්ල වශයෙන් දුක් ඉතින් පේනවනේ පඩිට ඉතින් අපි දැන් යන්නේ නතර වෙන තැනට. අපි බලමු මොකද වෙන්නේ කියලා. මෙහිම තමයි යන්න තියෙන්නේ. අපි ආවා දැන් නුවරඑළියට නුවරඑළියට ඇවිල්ලා තින්නේ. එහෙනම් මම ඉතින් තම ජර්සි එක දාලා නැත්te ඔක්කොම දාගෙන ඉන්නේ. පට්ට ඉතින් අපි දැන් නතර වෙන තැනට ඇවිල්ලා ඉන්නේ. අපි ගිහලා බලමු. හලෝ අපි දැන් යන්නේ ග්‍රෙගරි වැවට. ග්‍රෙගරි වැව බලන්න තමයි අපි ආදි ටිකට් දෙන්න නැති වෙද්ද ඈ කවන්න අපි ගිහලා බලමු. ඇත්තටම සීතල නෑ මම මේ නිකන් රුමියාව කියලා හිතනවා. මේව දාගෙන ඉන්න නැත්නම් ලොකු බස් එකක් නේ ෂේප් එක කම්පැනි කරගන්න පුළුවන්. සීතලයි තමයි බොරුව දාන්න එපා. බොරු කියන්නේ මේ. ඔය ඒව දෙන්නේ. කේස් එක ඉවර වෙලා කියනකො මෙතනට ආවට පස්සේ මොනවා ඉවර අපි දැන් යන්නේ. මම බලනවා ඔයාලේ ඩේට් ටිකක් දෙනවා කොස්මටික් ටික.
මේ වගේ නුවරඑළිය ආපු අවස්ථාවකදී මෙන්න අපේ නංගිගේ ඇයි යකෝ මොබයිල් කරෙක්ෂන් නැත්නම් මොකද කියලා ෆෝන් එක දාලා ෆෝන් එක ඒ මේකද ඉරගෙන ඉබව සුවර්ද ඕලාද බබ්බූතයෝ වගේ රෙදිය පෙරෝගේද අම්මට වැවුට්න ගියහං තාක්ෂත්‍ර බට්ට ලස්සනයි යමු ඇත්තට මාරම ලස්සන අයිසාගේ වගේ යාළුවෙක් ඉන්නවා ඔයාගේ යාළුවෙක් බූරුවෙක් ඔයාගෙත් යාළුවා අඩු වරක වරුවා ඒක අපිට ලවන්න දෙන්නේ Hai Eli. සීතලයි? boat ride එකක් යන යන්නේ. Let's see how it's going to go. Beda ini gatri. Aja. Hai, apa yang lagi? Lihat ya. A slow start. Let's see. Itu පිටිපස්සේ ගෙම්බා වගේ ඉන්නේ අපේ මලින්. ඉස්සරහින් ඉන්නේ විකු. Then the driver of the jet ski. Let's see. අර පිටිපස්සේ ගෙම්බා වගේ ඉන්නේ මලින්. Okay, here we go. There's a one going behind them and I couldn't catch it. Okay, they went so far I can't see this is the max. Let's see. මේ දින්න අපි ගියපු ජෙට් ස්කී එකේ ඉන්න අයියා. සුපිරියයි. මෙතන ජෙට් ස්කී පදිනවා පේනවා ඇති. ජෙට්ටක් පදිනවා. ඉතින් ඒ අයියත් එක තමයි ගියේ. ඇත්තටම සුපිරි මාර එක්ස්පීරියන්ස් එකක් මට කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් මාර එක්ස්පීරියන්ස් එක මම පළවෙනි පාර්ට් තමයි ජෙට් ස්කී ගියේ. ඉතින් සුපිරි එක්ස්පීරියන්ස් එක නියමයි. රෙකමන්ඩ් කරන්න පුළුවන්. ගානත් මාරලු දෙන්නෙට යන්න පුළුවන්. අපි දෙන්නෙක් එකපාර ගියා. කිසි ප්‍රශ්නයක් නැහැ, බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මම නම්බර් එක දාන්නම් මෙතනින්. ඔයාලා කතා කරලා එන වෙලාවක බලන්න. ඔයගොල්ලෝ ජෙට් ස්කී පදින්න ආසයි නම් try කරලා බලන්න. ඇත්තටම සුපිරියි. අපි දෙන්න ගියා. ඒ මොකද හිතන්නේ? සුපිරි නේ. ආයි සුපිරි. අපි සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. දන්නනේ මේ මගේ channel එක උනාට. මගේ අනිත් channel එකේ දන්නවනේ. ඒකකින් කියන්නේ නැහැ එම. සුපිරි. ඇත්තටම සුපිරි නිසා කියන්නේ මේ දාන්න හිතුන නිසා දාන්න සුපිරි. ගිහිල්ලා බලන්න ආපු වෙලාවක. මේ මෙතන කට්ටිය ඩාන්ස් කරනවා. වෙන මාතල්ලයක් කරනවා කට්ටිය දර. හටපා. හරි නඩන. ඔලේ අම්මා ඉන්නේ. අලුකෝ මානවා. ඒ නරනවා. එන්න මෙයාට මේක වීඩියෝ කැලක් කරන් දෙන්න. හරි. මොකද? කෑම එකේ වීඩියෝ කැලක් කරන් දෙන්න. කොටයි කරා. මේකයි කරන්නේ මොකද? මේක දානවා. මොනවද අඩු වගේනේ මගේ කොන හරි අඩු වගේ දෙන්නක මේක පිච්චෙනවා. ඔය තියෙන ලේන්ස් ඉන්නේ ගාගෙන. තියෙනවද? අයියෝ මොඩේ. හරි guys ඉතින් අපි දැන් කෑවා. මෙතනින් අපි අරගත්තා කීකේවා කෑවා කඩචෝර ටිකක් කෑවා. ඉතින් අපි දැන් ආයි ඉතින් අපු පැත්ත බලාගෙන යන්න තමයි හදන්නේ.
ඉතින් මෙතනින් එහාට මම දන්නේ වීඩියෝ එක මාව පේන්නේ නැහැ. කොහොමත් කළුයි. තව ටිකක් කළුවට පේනවා. මේට පොඩි පොදයක් එහෙම ගහනවා. It's drizzling over here. හරි ඉතින් මගේ දත් ටික විතර තා චුට්ටක් කළා කියම් පේන්නේ. ඒ නිසා නතර කරනවා. හරි guys ඉතින් අදට ඉවරයි. අපි ජෙට් ස්කි වැද්දා. ඉතින් මම විතරයි මායි මොයි විතරයි වැද්දේ. අපි දැන් යන්න සුපිරි. ඒක සුපිරි කියන්නේ සුපිරි. ඉතින් කියන්නේ සුපිරි. හේතු මගේ ෆස්ට් ටයිම්. පළි පාර වැද්දේ. මේගොල්ලෝ හේතු අපි කියන්නේ ඔයාලා ගිහලා බලලා කලින් වැදලා දිනවා. පාර මොකද කියන්නේ? සීතලයි වල්ලෝ. පාර මොකද කියන්නේ? ඊට පස්සේ මොනවා කරේ දන්නේ බලමු ඉස්සරහට බලන් ඉන්න. අවන්තිකෝ බා. අවන්තිකෝ. හත්. ඕ මාගන්. බයි පියලා එයා අසල් මල්. Good morning guys. දෙවෙනි දවසේ උදේ ඉන්නේ. පේරවල ඉන්න කට්ටිය ඔක්කොම රෙද්දි පේරෝගේ ආයෙ කෙලිම. මාර ලස්සනයි. හොඳට සිරින අරපන්. ඉතින් මේ පේරවනේ මාර ලස්සනයි. අතන මල්ලේ උදිනවා. අම්මගේ සංහතියම මෙතන ඉන්නේ. ඔව්. ආටික දාපන්. පේන විදිය වලට ගෝවා මේ ගෙදර අයිති කෙනාගේ ගෝවා මේ පැත්තේ තනිකර ගෝවා තියෙන්නේ ඊට පස්සේ මෙතනට ඇද්දි තියෙනවා ලීක්ස් කැරට් දෙකම තියෙනවා මෙතන ලීක්ස් කැරට් රාබු තිබ්බා මේ මෙතනක් තිබ්බා රාබු මාරු ඉතින් මේ කැරට් තියෙනවා ගලවෝ යන්න එයාම තමයි දෙන්නේ අවුලක් නැහැ. මේ ගලව ගන්න කියලා තිතින්. එතකොට මේ අර ඈත මා ලස්සන මේ මල් එහෙම තියෙනවා. උතර මොනවද දන්නේ මේ හිටවලා තියෙනවා. සීතලයි ඇත්තටම පට්ට සීතලයි මම දන්නේ නැහැ. සෙල්සියස් මම දන්නේ 16කට 14කට විතර ගිහිල්ලා සමහරට. මා ලස්සනයි ඉතින්. ගණන් ගන්න එපා මම නැගිට්ට ගමන් ඉන්නේ ඇත්තටම. ඒ ඔක්කොම ආයි පේනවනේ ලිලිව hi Ellie hi say hi Ellie සීතලයි එයාට සීතලයි රික්කා good යම්මර Dila say hi. Hi. Feet. Hi. Anne, I'm going to pick that Lily flower. Where's Please Lily? come with me. Yes. Baba. This one. Amma. Go. I love it. This is. No, you can't. Yes! එනෝනේ අපි ඉන්නේ මේ ගෙදර අයිති කෙනාගේ ගෝවා. ඒ වගේ මේ තියෙන ගෝවා. ෆ්‍රෙෂ් ඔක්කොම කොහෙන්ද ආයේ? කොහෙන්ද ආයේ? දොර අරින්නද තියෙන්නේ? හරි. මෙතන තියෙන ලීක්ස් කැරට් චූටි එක්කලා. නෑ මට තියෙන්නේ. ගන්න. ගන්න. We leaks color. Leaks with carrot. මෙතනින් කඩලා දෙන්නකො මල්ලි. මට මේක වීඩියෝ කරගන්න. ඇත්තද? ඌඩේ හිටු. Can't pick on it. Ah. Molly, can you help me to pick? No, I can't.
අපි බලමු කට්ටිය උයන විදිහ. උයන විදිහ කට්ටිය. කන්න. ගෝවා එක. රටේ නිලපු ගෝවා. අම්මා වැල් ගෝවා. අනුත් ගෝවා. එමෙන්න කඩාගෙන එමෙන්න හැදුවේ. සංකොටු අය කරේ. හරි ගාස් ඉතින් දැන් අද අපි මොඩල් දාපු දෙවෙනි තමයි. ඉතින් කට්ටියම දැන් යන්න හදන්නේ වෑන් එක ගිහලා තියෙනවා. කොහෙ යනවද කියලා අතන මන් දන්නේ නැහැ. අපි ගිහිල්ලා බලමු ඉතින් කොහෙද යන්නේ කියලා. දැන් මේ අනිත් බ්ලවුස් එක. හරි ගාස් ඉතින් අපි ඉන්නේ දැන් තේවත් එක නුවරඑළිය. අට ලස්සනයි. ඉන්නේ මාර රසයි එන්න දෙන්න අපි දැන් යන්නේ හෝටල් ප්ලේස් එකට. ඉතින් හෝටල් එකට තමයි යන්නේ. guys, ඉතින් අපි ඇවිල්ලා තියෙන දැන් ජැග්වර් ෆාම් එකට. ඉතින් පේනවා ඇති මාර ලස්සනයි කට්ටියම ඉන්නවා. say hi. Hi, VIP Jaguar Farm. Hi Eli hi. say hi. Hi. ජැග්වර් ෆාම් එකට යන්න දැන් අපි බලමු මොනවද ඉතින් තියෙන්නේ කියලා. මෙතන ගියාම ඉතින් මේ වගේ තමයි view එක තියෙන්නේ. ලස්සනයි. අපි යන් ඇතුළට එනවා. එලි පපලා. රහ කියන්නේ මෙහෙමයි තනිකරම ස්ට්‍රෝබෙරි තියෙනවා. හැමදාම යා කැමතිම ඒක තමයි. බටයා හරිම ආසාවෙන් ආවේ මේ. Wait Ella. Be patient. අපි ගත්තා වන්න ස්ට්‍රෝබෙරි හොරෙන් කනවා. චොක්ලට් රෝල් යන්නේ මොකද රෝල් චොක්ලට් රෝල් චිනෝ ගත්තා වෆල්ස් ගත්තා ඒක එනවා ඉතින් අපි දැන් බලමු. එලා බ්‍රෝ. ඒතර ටික එනවා තා. හරි guys ඉතින් අපි දැන් හෝඩන් තැන තමයි යන්න හදන්නේ. හෝඩන් ප්ලේස් එක ගාඩ ඇවිල්ලා තියෙන්නේ. කටේ ටිකට් ගත්තා. දැන් ඔහොම යනවා හෝඩන්. හෝඩන් තැනට යන ගම. හරි ඇතුළට යන ගම. අපි දැන් යන්නේ ඒ හෝඩන් තැනටම තමයි. දැන් ඇවිදින්න තියෙන්නේ මෙතන අපිට වාහන පාක් කරලා ඉන්නගොල්ලන්ට බඩුව අපිට යන්න තියෙන්නේ කොහෙට යන්න තියෙනවද කියලා මම දන්නේ නැහැ. අපි යන් ඉතින් ඉස්සරහට ගිහලා මම යාළුවෙකුත් ඉන්නවා පිටිපස්සේ. මේ ඉස්සරහින් જાතිය මේගොල්ලෝ જાතිය කට්ටිය තමයි අර අපිත් නෑක් જાතිය තමයි. අර පිටිපස්සේ නෑ මම පොඩ්ඩක් වෙනස් යාන මේ වශයෙන්. ඒගොල්ලෝගේ රග්ගලා මගේ ලස්සන රැගෙන රග්ගලා. අයියෝ අත දෙනවානේ ඉතින්. ඉකුම් මු වඩයක් බං. පයින් ගමු. සිලිලාර සිත නයනා හෘදේ සිලිනා
වදනා සවන පිනනා හරි ගයිස් ඔන්න අපි ආව අන්තිමට මං හිතන්නේ එතන තමා ප්ලේස් එක මට සිරි හරි guys ඉතින් අපි දැන් යන්නේ ලෝකාන්තයට. ඉතින් අපි ඉස්සලා හිටියේ පුංචි ලෝකාන්තේ. ඉන්නේ මෙතනින් ඉස්සරහට ගියම තමයි අපේ ලෝකාන්තේ යන්න පුළුවන්. ඉතින් අපි දැන් යන්නේ. අපි දැන් යන්නේ දවල් කෑම කන්නාමේ ගෝලිකුට. මෙන්න මෙතන තමයි අපි දැන් කන්න යන්නේ. මෙතන තමයි අපි කන්නේ ගෝලිකුට. හරි. මේ කාලි වල අපි යනවා. අට්ටම සීතලයි ආයේ අතක්වත් හොදන්න බෑ. ඒ කියන්නේ අත හොදන්න තමයි මොකද මේ සීතලත් එක්ක යන්නේ නැහැ නේද? ඇත්තම සීතලක් තියෙන්නේ. මුන් ගෑන එකයි ගෑනවා. මුන් ගෑනවා. හරි. එන්නම් කොයි යමක් දන්නේ බලමු කොයි යන්නේ කියලා ඉස්සරහට. මට සිරි නීදුම. දැන් වෙලාව කීයද? දැන් වෙලාව 3 මාරයි. ඒවට මීතුම හරි ඉතින් අපිට සීතල දැනෙන එක සාධාරණයි මේ ටයිම්. Hai, ඉතින් අපි දැන් ඇවිල්ලා තියෙන්නේ අපේ ෆැක්ටරි එකට. ඉතින් ඉතින්නේ ඔය රෝඩ් එක පෙරදී. අර තියෙන අපේ ෆැක්ටරියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින්
ටිකට් ගන්න ඕනේ. නෑ ටිකට් ඔෆර් ගන්න ඕනේ. එහෙමම ඉතින් අපි ඇතුළට යන් ඇතුළට ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. let's go. බෙල් ෆැක්ටරි ටිකට් ගන්නවා. මේ ටිකට් වල ගණන් බලාගෙන ඉන්න. මේක කිරි දෝන වෙලාවන් කියලා ගහලා තිබ්බා. ඒකත් බලන්න පොඩ්ඩක්. ඉතින් ඔන්න ටයිම් එකේ තමයි තියෙන්නේ. හරි. අපි නම් යන් ඇතුළට. අර එතන හිටපු යාගෙන්ම වුණා හරි කොහොමද මේ වීඩියෝ ගන්න දැන් තියෙනවලේ ඔන්න වීඩියෝ ගන්න ෆැක්ටරි එකට ඔන්න තියෙන ෆැක්ටරි එක. ඕක ඇතුළට තමයි ඉතින් යන්නේ දැන්. බලමු. අතන හිටියා අර කිරි ගන්න ඒව දෙන්නු. බලමු ඉතින්. ඔන්න ගයිස් ඇතුළ. ඒක තමයි මේක ඇතුළ තියෙන්නේ. මේ වීඩියෝ වලින් තමයි අපිට බලන්න තියෙන්නේ. එන්න මේකට. හරි අමුතුයි. ඇවිල්ලාම තමයි බලන්න. එකට 400ක්. එස්ලට 400යි පොඩි අයට කීයද? 200ද? පොඩි අයට කීයද? 100. නේ යුනිෆෝම් එක 100යි. පොඩි අයට 200යි ලොකුවට 400ක් තමයි මතක. ඒ වගේ තමයි අතර තිබ්බනේ පොඩි ගන්න. හරක් සෙට් එකක් හරක් නෙමෙයි එළ දෙන්න සෙට් එකක් ඉන්නවා. ඉතින් මෙතන ගොම තියෙන තනිකර ගොම. මං හිතන්නේ මම ගොම මොන හරි මේ පෝර හදන්නට ගන්නවද දැන් පරිදි තමයි ඒකට. ඉතින් මේ සෙට් එක තියනවා දැන්. ඉතින් ඊට පස්සේ කොහෙටද දන්නේ නැහැ. ගොවිපළ නැරඹීම සඳහා මේකට. මෙතනින් මෙහෙම යන්න පුළුවන්. මේ පැත්තට එකක් තියෙනවා. ඉතින් වටපිටාව හරි ලස්සනයි. මෙතනින් තමයි ඉතින් ඇතුළට යන්න තියෙන්නේ අපිට. අර ඉතින් පේනවා මේ ගොඩක් ඉන්නවා. දැන් මේ කොහෙද නින්ජා? අර hey මේ තියෙන්නේ ෆාම් එකේ ඇතුලේ හරක් ඉන්න තැන. හා? නෝවරවයි ෆාම් එකේ තියෙන්නේ. මේ පැත්තේ ඔහොම තියෙනවා. ඊට පස්සේ මේ සයිඩ් එකේ මෙහෙම තියෙනවා. මේ කොච්චර බැලුවත් මේ කොච්චර තමයි මේ තියෙන්නේ ඔන්න. ගඳයිද? 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 ගඳයිද?
මේ ගඳයි කියලා කියනවා. ਪਰ පොඩ්ඩ හොඳයි. ප්‍රොසෙස් එකේදී ගඳ තමයි ඉවසන්න බැරි. හරි. ඔච්චර තමයි ඉතින් ඕකේ තියෙන්නේ මමත් එළියට ආවා. එළිය නම් මාර ලස්සනයි ආයි කියන්න දෙයක් නැහැ මේ පැත්ත. සීතලයි ගොඩක් සීතලයි ඉතින් ලස්සනයි. ඇවිල්ලා බලන්න ඇවිල්ලා නැති කට්ටිය ඇවිල්ලා බලන්න. මේදුව ගොඩක් අර පැත්ත වෙනවාද මේදුව ගොඩක්. දැන් ආයි යනවා. මෙතන පඩියෙන් බහැලා ආවට පස්සේ ඔන්න එළිය තියෙනවා. මාර ලස්සනයි පේනවා ඇති ලස්සනයි කියන්නේ ලස්සනයි යන්න තියෙනවා. Gini kukullu. Kaluku. Kaluku be. Kaluku. Ninna. Kullu. Be kaluku. මෙතන ඉන්න ගිනි කුකුල්ලෝ. දැන් අපි ආබේල ෆාම් එක ඇතුලේ යන්නේ. දැන් අර ගොඩ දැක්කනේ අර ඉල්ල දෙන්න හිටියද ඊපස්සේ පුල්ල හිටියද දැන් මම තාම උනත් තියෙනවා කියන හරියට දන්නේ නැහැ. ගිහිල්ලා නා ගන්න මේ පැත්තේ ගෝවා නම් බලන්න තියෙනවා පවලා ඒලෝලු. ඒලෝලු අර කේකේව තියෙනවා හිටවල මෙතන නම් රාපු තමන්දා. ගන්න මේ අරාබෝ වෙන අර පැත්තේ සලාද කුල තියෙනවා. ලොකුවා මේ මොනවද? මේගොල්ල පාස්ලි. මේ පාස්ලි කියලා පාස්ලි දිනවා. නෑනේ පෙපර්. නෑනේ. මේ ගොඩක් ජාති තියෙනවා මෙතන. Thyme, oregano, peppermint, celery. ගොඩක් ජාති තියෙනවා මෙතන. අගා ගල්ලා. අසලට වී. හරි අපේ වෙල ඉවරයි. අපේ වෙලේ පට්ටි ගොන්න බැලුවා මේ පිටිපස්සේ ඉන්නේ නිල් පාට එකක් දාගෙන අන්න මේ ඉන්නේ නියම පට්ටි ගවයෙක්. හායි කියන්නේ. අනේ අන්න දැක්කනේ යදා පට්ටි ගව හොඳ මේක. මේ මෙතන ඉන්නේ තොරතුරු જાති පට්ටි ගව. මේ ඉන්නේ තොරතුරු જાති. මේ ස්පයිඩිලා පට්ටි ගව. හරිද? මේ ඉතින් අපේ වෙල ඔච්චර තමයි මම ඉන්නේ බලන්න අපි. ඉස්සරහට යන්න දැන් මේක ඉස්සර කරන්නේ දන්නවා මේ ඉතින් අපේ වෙල මෙතන ඉවරයි. අපි දැන් යනවා ඊට ස්පෝට් එකක් දැන් අපි ගිහලා බලමු අපිට දැන් කියලා. ඉතින් ගයිස් ඇත්තටම කොහෙවත් ගියේ නැහැ. ගෙදර ඇවිල්ලා කාලා නිදාගත්ත එක තමයි කරේ. ඉතින් අපි ඉන්නේ 3 වෙනිදා දැන් ඊළඟ දෙවෙනි දවස ඉතින් ආපු දවස ඊට පස්සේ අද දැන් අපි යනවා කොහෙද අද මල්ලස් කරනවා වන්දනේ අපේ පස්සේ තාම කොහෙද යනවා කිව්වා ඊට පස්සේ අපි ආයි ට්‍රේන් එක තියෙනවා ආයි ට්‍රේන් එක යන්න ඕනේ ඉතින් අද තමයි ඉතින් අදත් මොනවද වෙන්නේ කියලා අද vlog එකේ ඉතුරු ටික ඉතින් ටිකටම බාල් සෙට්ලා ඉන්නේ හරි guys ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ අග්ගල මල් වත්තර දැන් පේනදී පට්ට ලස්සන ඇත්තටම මාර ලස්සන මේ මල් බලන තැන මල් රෝස තියෙන එක එක විදියට
ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද තාත් රස වලක්. කටු රෝස. ඉතින් මාර ලස්සනයි දිගටම බලන් ඉන්න වීඩියෝ එක අපි මල් වත්තම් පෙන්නනවා. මෙන්න ෆොටෝ ෂූට් එකක් කරනවා. මේ මල මාර ලස්සනයි guys. පට්ට ලස්සනයි මල. මම අල්ලන්නේ මල පිටිපස්සේ පේන්නේ. මේ මාරම ලස්සනයි ඒක. පිට අර පැත්තේ තියෙනවා මාර ලස්සනයි. හග්ගල ඉන්නේ guys හග්ගල. අපි ඉන්නේ ග්ලාස් හවුස් එකේ. මේක ඉන්සයිඩ් තමයි තියෙන්නේ. මේක ඉන්ඩෝර් ප්ලාන්ටේෂන් කොටසක්. ඒක අපිට ඕෆන්ලි දකින්න නැති ගොඩක් දේවල් මේකේ තියෙනවා. පිට ඒතර කැක්ටස් වර්ග තියෙනවා. guys. පොඩි නෑ නරේ බලන්න. තනිකර රෝසස් තියෙන්නේ guys. මම දන්නේ නැහැ ඉතින් මට මොනවාරි නම් තියනවද කියන්න නම් රෝස කියලා නම් පේනවා. no entry. ෂා. මාර ලස්සනයි. ගායිස් මාර ලස්සනයි මෙතන නම් ඇතුළ එහෙට යන්නේ අපි මෙහෙට යන්නේ ගොඩ මානේ හරි guys ඉතින් අපි එක්සිට් එකට යන්න හදන්නේ. එක්සිට් එකේ තමයි ඉන්නේ. අන්තිම ටික වෙලියත් යන් ඉතින් හොඳ. හරි ලස්සනයි. ඒ අරවනි කම් නම් අර මොනා හරියද? සමරල් දුවලා ගියේ. මේ මෙයා කිව්වා විකුම් කිව්ව නම. මොකද විකුම් මේ නම? ඒව නෙමෙයි. Brazilian horse. හරි දැන් ඉතින් අවසානයේ. දැන් එක්සිට් එකේ ඉන්නේ එක්සිට්. දැන් එක්සිට් තමයි. මේ දෙපැත්තේ මාර ලස්සනයි. මේ පැත්තේ මල් මේ පැත්තේ මල් පිටිපස්සේ නම් පතොක් ගහක්. පිටිපස්සේ පතොක් ගහක්. ලස්සනයි අතන ලස්සනයි මේ. ඉතින් එහෙනම් එකක් ගන්න චූටි බලන්න. අපි ගියා. අපි ඊළඟට යනවා. තාම මොකද්ද කෝවිලකට යනවා කිව්වා. අපි බලමු ඉතින් ඒකට ගියාට පස්සේ කොහොමද නේ කියලා. ඒකත් දාන්නම් දිගටම ඉතින් ඉන්න මම දන්නේ වීඩියෝ ඇතුළ ගොඩක් දිග වෙයි. හායි.
හයි හායි හයි මල්ලි නෙමෙයි තව කට්ටිය බලනවා සීතාම්බන් කෝවිලේ ඉතින් ඇතුලේ පොත් වීඩියෝ කරන්න දුන්නේ නෑ. ඉතින් අපි ඉන්නේ සීතාම්බන් කෝවිලේ හැබැයි මේ වීඩියෝ කරන්න මොකක්ද බෑ උඩ පල්ලෙහා නම් අවුලක් නෑ. ඉතින් ඕක තියෙනවා